So අද අපි බයිකහොලික්ස්ලා ඇවිල්ලා ඉන්නවා MMR සංවිධානය කරපු මිනිමෝටෝ ෆෙස්ට් 2025 එක. හැබැයි අපි 2026 වල ඉන්නේ. ඔයගොල්ලෝ බලන්න ඇති ඇයි එහෙම 2025 එකක් දාලා තින්නේ කියලා. අපි ඒක හමු ජාලියගෙන්ම. ජාලිය තමයි MMR ගේ ප්‍රෙසිඩන්ට්. ඔව්. අපි ආගේ මාල් බලමු ඒකේ විස්තරේ. මෙහෙමයි. මේකේ අපේ බෑක්ඩ්‍රොප් එකේ තියෙන්නේ 25 කියලා. හේතුවක් තියෙනවා මොකද අපි මේක ලාස්ට් ඉයර් එකේ තමයි කරන්න තිබ්බේ. එකපාර අපිට දිට්ටා කුණාඩුව ආවා. ඒ හින්දා අපිට ඒක පෝස්ට්පෝන් කරන්න වුණා. ඒ නිසා අපි හිතුවා ඒක දිගටම කන්ටිනියු කරලා යනවා කියලා 25 කියලා 26 එකේ වුණත්. මොකද 26 එකේ දැන් අපි 25 එකේ ඉවෙන්ට් එක 26 එකේ තිබ්බට 26 කියන්නේ මේ ඊයරකට වෙනම ඉවෙන්ට් එකක් අපේ යනවා. ගොඩක් සැප්තැම්බර් වල වෙනම ආයෙ ෂෝ එකක් එනවා. ඒ නිසා තමයි අපි 25 කියලා. කියන්නේ අපි 2026 වල සැප්තැම්බර් වල තව ඉවෙන්ට් එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. හරි. මේ අපි ස්පෙෂල් බයික් එකක් තියෙනවා මේක තමයි මම මුලින්ම හැට ගියේ මේ ඉවෙන්ට් එකට ආවට පස්සේ. අපි අහලා බලමු ජාලියකින් කොහොමද මොකද්ද මේකේ විස්තරය කියලා. ඔව් ගොඩක් අයියාගේ වගේම ගොඩක් කට්ටිය එකපාර හැට යන බයික් එකක් තමයි මේ දෙන්නේ. ඇත්තටම මේක ස්පෙෂල් බයික් එකක්. මේ බයික් එක ෆුල් මොඩිෆයිඩ් බයික් එකක්. මේක ලංකාවේ දකින්න මාර අඩුයි. අපිට ඇත්තටම මේ ඇහැ දැකලා මේ zoom වෙන්නේ නැති මම හරිනම් zoom ගේ මොඩිෆිකේෂන් එකක් වෙන්නේ නැති. හැබැයි zoom අපි ගොඩක් මේ දකින්නේ normal modified නැතුවනේ. පල්ලි කියමු බලන්න මේ ටිකේ කොහොමද මේ Honda Zoom බයික් එකම තමයි තියෙන්නේ. එතකොට Honda Zoom කියන බයික් එක මොඩිෆිකේෂන් එක කරාට පස්සේ ඒ කියන්නේ මේ ටයිප් එකේ මොඩිෆිකේෂන් එක කරාට පස්සේ මේක Honda Ruckus කියලා තමයි අපි එළියට ගන්නෙ. Ruckus Honda Ruckus මේක ලංකාවේ අඩුයි කියලා කියන්නේ ඇත්තම දකින්න නැද්දර බයික්ස් දෙකේ තියෙන මේකක්. එතකොට මේ බයික් එක අපි මේකේ chassis එක මොනවත් කපලා නැහැ. හරි. මොනවත් වෙනස් කරලා නැහැ. නමුත් අපි මේකේ rear wheel එක extend කරලා තියෙනවා. ඔව්. පිටිපස්සට ඇවිල්ලා තියෙනවා. මේ බයික් එක engine capacity එකනොත් වැඩි. කියන්නේ අපි මේක show bike එකක් විතර තමයි පාවිච්චි කරන්නේ. show bike එකක්. මොකද මේක මෙහි වැඩි පාරට දාන්න බෑ. බෑ. ඔව් අනිවාර්යෙන්. show bike එකක් විතර පාවිච්චි කරන්නේ. එතකොට hands වල ඉඳන් සියලුම දේ මේකේ එකක්වත් local parts නැහැ. ඔක්කොම ගෙනල්ලා ඔව් ලොකු වියදමක් දරලා කරලා තියෙන බයික් එකක්. import කරලා තියෙන බයික් එකක්. මේක අපේ රටේ ඒ කල්චර් එක නැති වුණාට සාමාන්‍ය ඇමරිකා ඒ කියන්නේ ඒ වගේ නැත්නම් යුරෝප් කන්ට්‍රීස් වල මේක කල්චර් එකක් විතර තියෙනවා. ඒ කියන්නේ මේ Ruckus කියලා මේ Zoom modify කරලා ඒක හා බැඳුණු කල්චර් එකක් තියෙනවා. හරි ලස්සන කල්චර් එකක් තියෙනවා. ලස්සනට ඇඳලා කරලා ලස්සනට ඇඳගෙන යන කල්චර් එකක් ඒක. ඒ ටයිප් එකට සෙට් වෙන හෙල්මට් එකක් තමයි මේ තියෙන්නේ. මේ බාන මේක කලෙක්ෂන් කරන කෙනෙක්මයි. ඔව්. කැප් එකක් වගේ අමුතු අයිටම් එකක් ඒක. ඒකත් ලස්සනයි. මේක ජපානයෙන් වෙන්නේ නැති. ඔව් එයා ඒකත් ගෙන්නලා ගත්ත එකක් තියෙන්නේ. හරි. අපි මේකේ මොඩිෆිකේෂන්ස් වලට එන්ජින් එක ඊට පස්සේ වීල් ඔක්කොම දාලා තියෙන්නේ. ඊට අමතරව මෙයා මේක එක තීම් එකකට ස්ටිකර් කරලා තියෙනවා. ඔව්. එයා කැමති ටයිප් එකක්. ඊට අමතරව හැන්ඩල්ස් දාලා ඔක්කොම කරලා තියෙන්නේ. මේක ඩිස්ප්ලේ එකේ නැහැ. ඩිස්ප්ලේ එක දාලා මේ ඩිස්ප්ලේ එකක් මොඩිෆයි කරලා දාලා තියෙනවා නේද? වීල්ස් දාලා ඕවර් කෑන්ස් ගාලා ඔක්කොම කරලා හදලා තියෙනවා. හරි. thank you මල්ලි. අපි ඊළඟට බලමු තව හොඳ ඒ වගේම බයික් එකක්. අපි එකයි යන්නකෝ. ඔයා ඊළඟට අපිට පෙන්නන්න හොඳ බයික් එකක්. හරි. ජාලි එහෙනම් අපි මෙතන ඉඳන් පටන් ගමු. මොකද්ද මේ Yamaha මේක චැපියක්. චැපි. මේක 250 කියන එක. චැපි 50. මේක හරි අර සුන්දර බයික් එකක්. ඔව්. පාඩුවේ පැදලා යන්න පුළුවන්. ටවුන් බේස් වල පදින්න පුළුවන් බයික් එකක්. හරි. මං හිතන්නේ මේක ලොකුට රීස්ටෝර් කරලා නැහැ මේක. ක්ලබ් එකේ නෙමෙයි. නමුත් එයා එක ගියලා ලස්සනට නවත්තලා තියෙනවා. මේක චැපි 50. චැපි 50. මේක හැබැයි ටිකක් දකින්න තියෙනවා. හැබැයි මේ චැලි තරම්ම නැහැ නේද? නෑ මේ ටිකක් චැලි එකට වඩා පොඩක් උසයිත් එක්ක. ඔව් මේ ටිකක් රෑ බයික් එකක්. ඔව්. ඊට පස්සේ CD50 හරි මේක 90 90 එකක්. CD90 එකක්. මෙයා ටිකක් මේක පොඩි මොඩිෆිකේෂන් ටිකක් ගිහිල්ලා තියෙනවා නේද? ප්ලාස්ටික් ලුක් එක එන විදියට. ඕනේ හිටිය ඇවිල්ලා. එයාගේ අපියරන්ස් එකෙන් නම් මෙයා එහෙම තමයි ඉන්නේ. ඒ විදියට. එයාට ගැලපෙන්න තමයි බයික් එකත් සමහරට මොඩිෆයි කරලා ඇත්තේ. ඒකත් වෙනම කල්චර් එකක්. ඔව්. මේකත් මොකද්ද මේ? මේකත් බෙන්ලිමයි කැෆේ රේස් මොඩල් එකට තියෙන. ඒකට මෙයා ස්ටොක්ද නැත්නම් මේ මොඩිෆිකේෂන් කරපු එක. මොඩිෆිකේෂන් කරලා තියෙන එක. හරි. සීට් එක නම් වෙනස් කරලා තියෙනවා. හැබැයි සයිලන්ස් එක මේ වගේ තමයි එන්නේ. ඔගේ එනවා සයිලන්ස් එක. කොහොම ස්ටොක් එක ඔගේ එනවා. මේක නම් වැඩිය දැකලා නැහැ. ඔව්. මේ බයික් එක ඉතින් අපි දන්න බයික් එකක්. ඔව්. Honda Chally. Chally. හැබැයි ගොඩක් මොඩිෆිකේෂන් අයිටම්ස් ඇඩ් වෙලා තියෙනවා වගේ ලුක් පෙනුමෙන් නම් කොහොමද මල්ලි ඒක වෙලා ඇත්තේ? මේකේ මොඩිෆිකේෂන්ස් කියලා කියන්නේ මං හිතන්නේ මේක නම් ස්ටොක් එන්ජින් එකක් තියෙනවා.
කාබ් එක උඩට අරගෙන එහෙම මොඩිෆිකේෂන් ටිකක් කරලා තියෙනවා මම හිතන්නේ ට්‍රයි එකක් දීලා තියෙනවා රැප් කරලා මොකක් හරි කරන්න ඔව් අපි ළඟ බයික් වලට යන් හරි ඔව් මේකත් ඒ වගේ මේකත් ඒ වගේම බොහොම පරිස්සම් කරලා ඔව් ඒ කියන්නේ මේක මේ පර්සනැලිටි එක අනුව තමන්ගේ පර්සනැලිටි එක අනුව තමයි මේ මම හිතන්නේ ෆේවරේෂන් එකට අනුව තමයි ගොඩක් වෙලා ඇත්තේ තීරණය වෙන්නේ යාලගේ ෆේවරේෂන්ස් තමයි ඔව් අර රස්ටික් ලුක් එකක් තිබ්බ බයික් එක වගේම මේවත් ඒගොල්ලන්ගේ පර්සනැලිටි එකට අදාළ විදිහට මොඩිෆයි කරලා තියෙන ලුක් එකක් තියෙනවා මේ බයික් එකත් සැලි බයික් එක මේක නම් එන්ජින් එක මං හිතන්නේ වැඩි මීටර් සෙට් ඔක්කොම වෙනස් කළා ඔව් ඩිජිටල් මීටර් එකක් තියෙනවා මේකේ කරලා තියෙන්නේ මේකේ හරි මේකෙත් කරලා තියෙන්නේ නේද? ඔව් ඉස්සරහ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. හරි. ඇයි මේ අපි ඩිස්ක් එක ගැන සෑහෙන කතා වෙන මට ඇහුණා ඉවෙන්ට් එකේ. ඒකේ වැදගත්කම පොඩ්ඩක් කිව්වොත් ඒ කියන්නේ මෙහෙමයි. හබ් එකට වඩා අපේ බයික්ස් කියන්නේ චැලි කියන බයික් එක එන්නේ 50 70 විතරයි. just 50 cc and 70 cc. එතකොට ඒකට හබ් බ්‍රේක් එක ඇති. ඇති. ඒක නවත්ත ගන්න හබ් එක ඇති. එතකොට අපි යනවා එතනින් ඉස්සරහට 100 125 160 190 212 වෙනකම් අපිට ගියයි. 212. ඔව්. 212 වෙනකම් අපිට යන්න පුළුවන්. එතකොට බයික් එක එන්ජින් එක වෙනස් කරනවා කියලා කියන්නේ අනිත් ඒවාත් වෙනස් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ස්ටොපින් පවර් එක පවර් එකට සාපේක්ෂව වැඩි වෙන්න ඕනේ. එතකොට ෂොක්ස් ඊට පස්සේ බ්‍රේක් සිස්ටම් එක කාබ්ස් ඔක්කොම වෙනස් වෙනවා. වෙනස් වෙන්න ඕනේ. මේ කරලා තියෙන්නේ ඒක තමයි. ඒකට ගැලපෙන විදිහට ඒකට අවශ්‍ය විදිහට පුලින් පවර් එක වගේම ස්ටොපින් පවර් එකත් ඇඩ් කරලා තියෙන එක තමයි බේසිකලි කරන්නේ. රයිට් අපි ඊළඟට යනවා. ඒකත් චැලියක්. ඒක නම් ඔයිල් කූලර් එකක් එහෙමත් තියෙනවා. ඔව් කූලර් යුනිට් එකක් තියෙනවා. කූලර් යුනිට් එකක් තියෙනවා. එතකොට ඉතින් එන්ජින් එකේ තව පොඩි පහසුවක් ඇති ඔයිල් එක ටික වෙනම කූල් කරලා දෙන්න නිසා නේද? මේක ටිකක් කදාරන්න ඕනේ බයික් එක. ඔව්. ඒක මේකේ මොඩිෆිකේෂන් ගොඩක් තියෙනවා. මේකත් ක්ලබ් එකේ මල්ලි කෙනෙක්ගේ. ඔව්. මේකේ නම් මේකේ ෂොක්ස් වලින් ඔක්කොම වෙනස්. ඔව් මට පේන්නේ මේ XR හරි මොනවා ලොකු ට්‍රේල් බයික් එක බයික් එක වගේ පාර්ට්ස් ඒ කියන්නේ අපේ මිනි බයික්ස් වලටම ගෙන්නන්න පුළුවන් ෂොක්ස්. මේකනේ මේක ඔල්රෙඩි හදලා තියෙනවා. මේක ඕන කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. මේ ඊට පස්සේ මෙයාලගේ එක්සෝස් සිස්ටම් තමයි මෙයාලා කරන්නේ දැන්. ඕකේ මේ බාන් මේක එයාලා කරන එක්සෝස් සිස්ටම් එකක් තියෙන්නේ. මුලින් ඉඳන්ම ග්‍රවුන්ඩ් අප් ඒගොල්ලෝම හදලා තියෙනවා නේ. මේ තියෙන්නේ කාබ් එකට එන ඒ කියන්නේ එන්ජින් එක පාව ලස්සනට අරගෙන එක්සෝස්ට් එක එළියට આવලා තියෙනවා. මේ එක්සෝස්ට් එක නෙමෙයි එක්සෝස්ට් එක හදන. මේක එයා ඉන්ටෙක් එකද? එයා ඉන්ටෙක්. ඕකේ. ඒක පුදුම ලස්සනට කරලා තියෙනවා. මේකත් මං හිතන්නේ ඩබල් සිංගල් ඩිස්ක් පිටිපස්ස ආපියස් අයින් කරලා ඩිස්ක් එක. හරි. ඒකට හයිඩ්‍රොලික් ක්ලච් තියෙන. මේ වගේ ගන්නවා නම් අපි කොහොමද කාව හරි සම්බන්ධ කරගන්න කෙනෙක් ඉන්නවද? නැත්නම් අපි ඒක අවසානටවත් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාර්ට්ස් ගන්න කවුරු හරි මල්ලේ පාර්ට්ස් ගන්න පුළුවන්. මෙතනත් ඉන්නවා. ඉන්නවා. අපි ඒගොල්ලන් පස්සේ පෙන්නමු. මේ මොකද්ද? DAX නෑ. මේක මං හිතන්නේ CY50. CY50 හරි. CY50. මං හිතන්නේ මේක CY50. මේකත් ටිකක් රස්ටික් තියෙන බයික් එකක් මෙතන ඕනේ ඉන්නවා. ඔව්. දැන්නයි. මේක වර්ගය මොකක්ද ඒ? ඒක CY50. මෙයා මේක රස්ටික් ටයිප් එකටම තමයි තියන්නේ. තියාගෙන ඉන්නේ. මම හිතන්නේ මේක ඔරිජිනල් විදියට. මේ ඔරිජිනල් පොඩි අප්ඩේට්ස් ටිකක් ගිහලා දෙනවා පොඩි. මම හිතන්නේ පොඩි අප්ඩේට් එකක් යනවා. චලියකට වඩා හැබැයි සෑහෙන මේ ටයර්ස් එහෙම ලොකුයි උසයි ඒ වගේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා හැබැයි නේද? ස්ටෑන්ඩඩ් ටයර්ස් එන විදියට ඔව්. ඒ කියන්නේ 50 cc තමයි මේ යන්නේ 50. Thank you. මේකත් චැලියක්ම තමයි. ඔව්. මේ මගේ බයික් එක. මේ වගේ එක. හරි. මේක චැලියක් තමයි පොඩි වෙනසකට තියෙන්නේ. මේක ලාන්ස මොඩල් කියලා. හොන්ඩා ලාන්ස මොඩල්. ලයිට් එක නිසාද? ලයිට් එක නිසා සහ ඕකේ උස වෙනස්. එහෙම එකක් තියෙනවා. ඒ වුණාට දැන් මේක එන විදිහට නම් නෙමෙයි තියෙන්නේ. ඔව්. මේක ෆුල් වෙනස්. මේකට ඒ කියන්නේ මේකත් කස්ටම් මේක් ගොඩක් වෙනස්කම් කරලා තියෙන්නේ. ඔව්. මෙහෙම අම්ප් එකක් එන්නේ නැහැ. මේවා හදලා ඊට පස්සේ මේකට ඔයිල් කූලර් සිස්ටම් එකක් තියෙනවා. ඔව්. ඔයිල් කූලර් එකක්. ඊට පස්සේ ඇලෝ වීල්ස් වෙනම ගෑල්ලා දාලා තියෙන්නේ. ඔව්. ඩිස්ප්ලේ එක කරලා තියෙන්නේ. ඔරිජිනල් හැන්ඩල් බාස් තියෙනවා. මේ ඔරිජිනල් හැන්ඩල් බාස්. ටාකේ ගාව හැන්ඩල් බාස් තියෙන්නේ. ඉස්සර එක්සෝස් සිස්ටම් ඩබල් කරලා තියෙන්නේ. ඉතින් මේකට ඕන නිසා මේකට ගියපු වියදම කොහොමද? ඒ කියන්නේ ග්‍රවුන්ඩ් අප් මේක මේ කියන්නේ අතරලා වගේ තිබ්බ බයික් එකද නැත්නම් ධාවනේ තිබ්බ බයික් එකද? අපේ 100 පැදුම් බයික් එක. එන සෙන්ටිමෙන්ටල් වැලියු එකකුත් තියෙනවා මේක. ඔව්. පැදුම් බයික් එක මම ඉතින් අරගෙන මට ඕනේ ඉතින් මොඩිෆිකේෂන් එක කරා. සාමාන්‍යයෙන් දැන්ට 2.5 3ක් විතර ගිහිලා තියෙනවා. ඔව් ලොකු මුදලක් වියදම් වෙලා තියෙනවා. සහ මේ කොච්චර කාලයක් වගේ ගත්තද? සාමාන්‍යයෙන් එක පාර හදපු බයික් එකක් නෙමෙයි. එමෙට ටික කාලෙන් කාලේ හදපු බයික් එකක් තමයි. රයිට්. ලස්සනට දිනවා මේ ග්‍රැෆික්ස් එක ඔයා කැමති විදියට. ඔව්.
ඩිසයින් කළා ඉන්නවා කස්ටමයිස් කරන අපේ ඔයගොල්ලෝ ඉන්නවා හදන එඩිටර්. ආ එයා වැඩ කරනවා. එයාට කියලා එලියෙන් එක කරගන්න එයාට කියලා ඔඩර්ස් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ වීඩියෝග්‍රාෆර් කෙනෙකුත් ඉන්නවා මම හිතන්නේ ලස්සනටම යාමද මොකද අපි යාගේ වැඩ දැකලා තියෙනවා TikTok එකේ එහෙම හැමදාම හොඳටම වීඩියෝස් එහෙම ඒගොල්ලෝ කරනවා මෙයා ගැන කතා කරන්න ඕනේ මෙයා මේක මං හිතන්නේ සිරසෙත් පෙන්නුවා ඔටෝ විෂන් එකේ මේ බයික් එකත් Honda Chally වුණාට මේක වෙනස් අනිකරම ස්ටොක් වලින් අයින් කරලා මම හිතන්නේ chassis එකයි ඒ ටික විතරයි ඒ ටික විතරම තියෙන්නේ ඇත්තේ මේකේ ඔව් එතකොට මේකේ alloy wheels වල ඉඳන් ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ මේක ස්පෙෂැලිටි එකට තියෙනවා අනිත් Chally වලට වඩා දකින්න හම්බෙන්නේ නැති මේකේ තමයි ඔයා කියව සිංගල් මේ ඩබල් ඩිස්ක් එකේ තියෙන්නේ ඩිස්ක් එක ඔව් එතකොට ඉස්සරහ ඩබල් ඩිස්ක් තියෙන්නේ පිටිපස්සට ඩබල් ඩිස්ක් ඉස්සරහ ඩබල් ඩිස්ක් සහ පිටිපස්සේ ඩබල් ඩිස්ක් ඒක තමයි මම බැලුවේ මොකද ඩබල් ඩිස්ක් කරපුවා තිබ්බා මේ අර එකම පැත්තේ අර මේ CB4 එකක් CBR එකක් වගේ අර එකම රෝදේ ඩබල් ඩිස්ක් කරපු එකම Chally එකද මේක නැත්තම් බොහොම රෙයාර් මොඩිෆිකේෂන් එකක් කියලා මට තව එකක් තියෙනවා තව එකක් වගේ තියෙනවා ඒ කියන්නේ එහෙනම් හොඳ ස්ටොපින් පවර් එකක් ඇති මෙයාට ඔව් ඒකත් මම හිතන්නේ එන්ජින් අප්ඩේට් කර බයික් එකක් නිසා මේක ෂොක්ස් එහෙම ඔක්කොම මේක බාජා ෂොක්ස් එකක් තමයි මේ කොට කළා මම කියලා කිව්වේ ඔව් ඒක මේ හැමලේම තියෙනවා හයිඩ්‍රොලික් පම්ප්ස් මේ වෙනම දාලා ට්‍රැක්ස් වලින් ඔක්කොම වෙනස් මේකට මම හිතන්නේ සෑහෙන ලොකු වෑන් බේස් එකක් ඉන්න බයික් එකක් ඉන්න බයික් එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන් මේ එයත් ඇහැට යනවා ටක් ගාලා ඉතින් ජාලි අපි මේක ගැන කතා කරමු වැඩි දකින්න නැති බයික් එකක් වෙන්න ඇති Yamaha එකේ මේක Yamaha Poge කියන බයික් එක මේකත් 50cc එන්නේ මේක 50cc 80cc දෙකම එනවා එතකොට මේක ඩෝ ස්ට්‍රෝක් බයික් එකක් ඩෝ ස්ට්‍රෝක් ඩෝ ස්ට්‍රෝක් මං හිතන්නේ මේ ජපාන් ඩොමෙස්ටික් ගහලා දෙන්නේ පිටරට රිවර්න් ටවුන් බේස් පදින්න තමයි මේක ගහලා දෙන්නේ ඒ කියන්නේ මේවට තියෙනවා මං හිතන්නේ හිස්ටරි එකක් එහෙමත් හොඳ ඔව් ඒ කියන්නේ මේක මට මතක නැහැ හරියට ඊයේ එක නම් මේකේ සාමාන්‍ය කානිවල්ස් ඇතුළේ යන්න ඒ වගේ පොඩි දේවල් කරගන්න මේ පාරට වඩා අර වගේ දෙයක් ඇතුළක වැඩක් කරගන්න ඒකත් හරි ඇහැට යනවා ලස්සන මේක හැන්ඩ්ස් එහෙම පල්ලෙහාට මේ හෝල්ඩ් ගන්න පුළුවන් ඒක තමයි මෙතන පොඩි කරකවන මෙකැනිසම් එකක් වගේ තියෙනවා ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඒ බයික් එකේම තව වර්ෂන් එකක් ඉස්සරහා තියෙනවා අපි හරි ඒකත් බලමු එතකොට මෙයා ගැන කතා කරොත් පොඩ්ඩක් මේක Honda Monkey එන ඇස්ටි ඩිස්මයි දෙන්නේ මේක ෆුල් රීස්ටෝරේෂන් එකක් කියපු බයික් එකක් හරි එතකොට ගොඩක් අබලන් වෙලා අයින් කළා වගේ තිබිලා මේ තත්තර ගත්ත එක ගොඩක් මහන්සියලා පොලිෂ් කළා මේ තත්තර ගත්ත බයික් එක ලොකු මහන්සියක් වෙලා ඇති අනිවාර්යෙන්ම එන විදිහටම වගේ තියෙනවා ඒකෙත් අර ඇඩ්ජස්ටබල් මාර්ග තියෙනවද ප්ලාස්ටික් හැමම තියෙනවා හරි මම හිතන්නේ මේක හෝල්ඩ් කරන විදිහ පොඩි වෙනසක් තියෙනවා ඇති ඒ වුණාට හැබැයි ඒකේ ඒ ඔප්ෂන් එක තියෙනවා මෙයාත් 50cc නැත්නම් 4 stroke මේ සෝරි 2 stroke මේක 4 stroke එන ස්ටොක් බයික් එක 50cc තියෙන්නේ හරි මේකේ Monkey එකේ එනවා වේරියේෂන් දෙක තුනක්ම මේ තියෙන එක වේරියේෂන් එකක් මේ තියෙන තව වේරියේෂන් එකක් මෙයාගේ ටැංක් එක ගොඩක් වෙනසක් තියෙනවා මේක පීනට් ටැංක් කියන ටැංක් එක පීනට් වෙන වේරියේෂන් එකක් තියෙනවා අපේ තර පරණ බයික් එකක් ඔව් ක්ලාසික් බයික් මේ සෝරි ක්‍රූසර් බයික්ස් වලත් තියෙනවානේ පීනට් ටැංක් ඒ වගේ ටැංක් වර්ග ඒතකොට මේකෙත් ඒගොල්ලෝ ඒක ඇඩැප්ට් කරගෙන තියෙනවා මම හිතන්නේ 1974 වගේ බයික් එකක් 1974 දැන් සෑහෙන වයසයි හැබැයි අලුත් ෂෝරූම් එකෙන් ආවා වගේ තියෙනවා ආවා පැදලා යනවා ඔව් මේ දැන් මේකත් රෙස්ටෝරේෂන් එක ගිය එකක් වෙන්නේ නැති මොකද හැමදේම මේකත් ෆුල් රෙස්ටෝරේෂන් එකක් ගිය බයික් එකක් ඇසිඩිස් තියෙන්නේ ඒ කියන්නේ සමහර කෑලි පොඩ්ඩක් අවුල් වෙලා තිබ්බ බයික් එකක් ඔව් අයිතිකාරයා රෙජිස්ට්‍රේෂන් එක කළා රෙජිස්ටර් කළා මේක BJE නම්බර් එක. ඒ කියන්නේ අලුත් ළඟදී රෙජිස්ටර් කරපු මේක ඔරිජිනල් රෙජිස්ටර් බයික් එක. ඔරිජිනල් රෙජිස්ටර් ජපානයෙන් ගෙනාන සමහරට රෙජිස්ටර් කරපු බයික් එක. මේක මේ අපි ගිය අවුරුද්දේ ගියා ටුවර් එකක්. ගෝල් ටුවර් එකක්. ඔව්. මේක අපි ගෝල් ටුවර් එක පැදුව බයික් එකක් කිලෝමීටර් 200 ගණක් පැද්දා මේක. 200 ගණක්. 200 ගණක්. එතකොට කිසිම ගැටලුවක් නැතුව 200 ගණම 200 ගණක් පැදුව බයික් එක. මේකටත් ලොකු හිස්ටරි එකක් තියෙන බයික් එක. ඔව්. හරිම ඉතින් මිනි බයික්ස් කියන්නේ ඒකනේ බලන්න දැන් වෙන බයික් එකක් වගේ නෙමෙයි. හරිම පොඩි, හරිම කියුට්. දැක්කාම ආස හිතන ඇත්තට මොන කෙනෙක් මං හිතන්නේ මේ බයික්ස් වලට වැඩි අකමැති ආස නැති කෙනෙකුවත් මේවා දැක්කම පොඩි ඉන්ට්‍රෙස්ට් එකක් එනවා ඇති. මේ වගේ තියෙන ඒක තමයි කියන්නේ. මේකේ තියෙන විශේෂත්වය ඒක තමයි. ඒ කියන්නේ අපි බයික් එකක් කියවන පස්සේ දැන් අයියලත් බයික් පදින කට්ටිය හයි කැපැසිටි තියෙනවා. ඉන්දියන් බයික්ස් නම් බයික් වේරියේෂන් ගොඩක් තියෙනවානේ. එතකොට මේ බයික් කියලා කියන්නේ මේකේ තියෙනවා අර අපි කියන්නේ අර එන සුන්දර අතීතයක්. අනිවාර්යෙන්. මේක ගොඩක් මොකද මෙයාත් වයසත් එක්ක යාට අනිවාර්යෙන් අතීතෙකුත් ඇති. නැත්තම් මෙච්චර කාල මේ වගේ ඒවා පැවතෙන්නෙත් නැහැ. අනිවාර්යෙන්. රිස්ටෝ කර මේකට අනිවාර්යෙන් ඒ වැලියු එකක් අනිවාර්යෙන්ම ඇති. ඔයා කිව්වාගේ අරක දැන් ඔයාගේ 100ගේ ඉඳන්ම පැදගෙන එන වාහනේ. ඒතකොට සෙන්ටිමෙන්ටල් වැලියු එකක් තියෙනවා. ඒක නිසා වෙන්නේ නැති මේ මැෂින්ස් මේ තත්ත්වෙන් අදටත් රිස්ටෝ කරගෙන කට්ටිය ඉස්සරහට අරයි යන්නේ. මේ බයික් එක මේකත්
Honda Monkey කියන බයික් එකම තමයි. හරි. මේක පොඩ්ඩක් ලොකුයිද නැත්නම් මේ ස්ටෑන්ඩ් එක මේ පැඩල් කරලා තියෙන නිසා. ඒ වුණාට මේක ඒ කියන්නේ ඇස් සිරිස් කියන බයික් එකක් නෙමෙයි. මේක full modified ආපු බයික් එකක්. හරි. ඒ ජපාන් වලින්ම full modified ආපු බයික් එකක්. ඔව් මේක මේ CDI කියලා ගාලා දින මට පේනවා අනිත් එන්ජින් වල ඒක නැද්ද මොකක් කර මේකේ කරන්ට් සිස්ටම් එක වෙනස්. මේකේ එන්ජින් කැපැසිටි එක වැඩි. වැඩි සහ එතකොට මේවා එතකොට අර මැගෙන්ටෝ ඒ වගේ ටෙක්නොලොජි එකක්ද තියෙන්නේ? ඔව්. CDI මේකේ මේ මං හිතන්නේ මේ දෙකේ මැගින්ටෝ තියෙන්නේ. හා හා. මේක නම් මං හිතන්නේ ඩුවෙල් ලෝඩ් එකයි කරලාදී. හරි. මේකත් අපේ ක්ලබ් එකේ ඕන කෙනෙක්ගේ බයික් එකක්. ආහා. මෙම්බර් කෙනෙක්ගේ. මෙම්බර් කෙනෙක්ගේ. ඔව්. මේකේ මං හිතන්නේ ඇලොයි සිස්ටම් වෙනස්. ඔව්. ඒ කියන්නේ වයිට් සිස්ටම් එකක් තියෙන්නේ. ඔව්. ඩිස්ප්ලේ එක තියෙනවා. ඒ කැපැසිටි එකත් එක්ක තමයි එක්සෝ සිස්ටම් වෙනස් ඔක්කොම වෙනස් මේකේ. ඔව් මේකත් ගොඩක් මොඩිෆිකේෂන් ඇඩ්වෙන්චර් බයික් එකක් තමයි නේද? ඇඩ්වෙන්චර් බයික් එක. මේක තමයි මං කියපු අර පොකේ එකේ අනිත් version එක. මේ අනිත් version එක. ඔව්. අරක පොකේ අපිට දකින්න පුළුවන් බයික් එකක් සාමාන්‍යව දකින්න තියෙනවා normal හරි. මේ බයික් එක මෙයා කස්ටමයිස් කරේ ළඟදී. මේක මට මතකයි වර්ල්ඩ් මොටර්සයිකල් ඩේ එකට ඇවිල්ලා තිබ්බ නේද? මේකේ මැල්බරෝ බ්‍රෑන්ඩින් එක හින්දා මතකයි. මැල්බරෝ තීම් එකෙන් ගිය බයික් එකක්. ඔව් මෙයාගේ තියෙනවා ඇඩ්ජස්ටබල් හැන්ඩල්ස් අරකම ඒකත් එයා මට මන් දන්න තරමින් මේ ඕන සෑහෙන මාන්සුනා මේක මේ තත්තර ගේන්න අනිවාර්යෙන්. එයාත් රෙඩ් කාපට් එකේ ඉන්නේ රෙඩ් කාපට් එකේ ඉන්න ඕන එක්කෙනෙක් කියලා තේරෙනවා මොකද ඒ තරම් හොඳට මොඩිෆයි කරලා සෝරි මොඩිෆයි කරන්නේ නෙමෙයි රෙජිස්ට්‍රේෂන් එක ගිහිල්ලා තියෙනවා. මේ ෆුඩ් ටෙක්ස් පව අලුතෙන්ම දාලා ඔක්කොම හැමදේම හොඳටම හදලා තියෙනවා. ඔව්. බලමු XR එකක් තියෙනවා. මේක Honda XR50. XR50. හරි. මේක එනවා Honda XR50 සහ XR100. 100. එතකොට මේ බයික් දෙකම එක මෝඩ් එකේ. මේ කැමති වේරියේෂන් එකක් තියෙනවා තේරෙනවද? ඒක තමයි රතු සුදු. එතකොට මේක හින්දා මේකටත් එහෙම වුණාද දන්නේ නැහැ. නැත්නම් අනිත් පැත්තට එන්න පුළුවන්. එයා ටූ ස්ට්‍රෝක් බයික් එකට ආසාවෙන් හිටියා. පොකේ එකට. පොකේ එකට. පොකේ එක අරන් එයා මං කිව්වනේ අර කස්ටමයිස් කරනවා එක එක දේවල් කරනවා. එයා ගැහුවා ටීම් එකත් එක්ක මල්බරෝ. ඔව්. මේ XR න අපේ ගොඩක් 250 අපි 80 ගන්න දකිනවනේ. මෙයාගේම 50cc එක. සමහර විට ගොඩක් අය දැකලා නැතුව ඇති මේක. මේ බයික් එකට කියන්නේ සෑහෙන මිනිස්සු කැමති. මේ බයික් එක පදිදි හරි ලස්සනයි. ඔව්. අනිවාර්යයෙන්. මේක අර 50cc කියලා තේරෙන්නේ නැහැ කවුරු ඇත්තට දැක්කොත්. මේ හරි ලස්සන බයික් එකක් මේක ඉස්සරහින්ම හරි ලස්සනයි. එතකොට මේක සාමාන්‍ය පොඩි මේ අවුරුදු 10ක 8ක 10ක වගේ ළමෙක්ට වගේ පදින්න දෙනවා ඇත්තේ නෑ. එහෙම නෙමෙයි. එහෙම නෑ. මේ මිනි බයික් කියන එකයි එහෙම එකක් නෙමෙයි. මිනි බයික් කියලා කියන්නේ ඒජ් ගෲප් එකට ලිමිට් එකක් නෙමෙයි. ඔව්. සයිස් එක විතරයි වෙනස්. සයිස් එක යා මිනි. දැන් මම ඇහුවේ අර මම දැකලා තියෙනවා සමහර ෆිල්ම්ස් වල එහෙම තින්නේ තාත්තා 125 250 පදිනවා පුතා 80 50 වගේ දේවල් පදිනවා. කරන එකත් එක්කමයි ඒක වෙන්නේ. ඔව්. මේ මිනි බයික් එක තමයි අපේ කට්ටිය ඒක වඩලගෙන ඉන්නේ. වඩලගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ මිනි කිව්වම පොඩි එක්කෙනෙක්ට කියලා තමයි කට්ටිය හිතන්නේ. එහෙම නෙමෙයි ඒක. එහෙම නෙමෙයි. මේක වෙනම ටයිප් එකක් වෙනම කල්චර් එකක්. ඔව්. එතකොට මේක අපේ 100 ලගේ නම් ඔක්කොම කට්ටිය ඒ කාලේ නම් එනවා. අපිටත් මතකයි ඉස්සර මේ චැලි අරන් මනම් ගොඩාක් ගෙඩ මේට යනවා. අනිත් දැන් අලුතෙන් අද තියෙන බයික්ස් අඩුයිනේ. ඉන්දියන් බයික් තිබ්බෙම නෑ. මේකත් ඇත්තටම හොඳම කන්ඩිෂන් එකේ තියෙනවා මං හිතන්නේ මේ අරක වගේම. ඔව්. අපි හොඳටම පාවිච්චි කරන බයික් එකක්. ඔව්. මේ තියෙන්නේ අර මං ඉස්සෙල්ලා පෙන්නන බයික් එකේ ඔරිජිනල් බයික් එකක්. හරි මේ Honda Lancer මොඩල් එක අර මම අතන ඉස්සෙල්ලා පෙන්නුවා මම ඔයාගේ මොඩිෆයි කරා කියපු එක. මේකේ ඔරිජිනල් බයික් එකක්. ඊට අමතරව මෙයා මේකට ඇඩ් කරලා දෙනවා අපිට බගට් එකක්. ඔව්. ඊට පස්සේ මේක තව ලගේජ් එකක් තයි කැලලක් තියෙනවා. වීල්ස් ඔය එන වීල්ස් මයි තියෙන්නේ. ඔව්. මේ චැලි වල විශේෂත්වය තමයි ඒ කියන්නේ සාමාන්‍ය නෝමල් මේ චැලි අලුතෙන් එනවා. මේක එනවා දැන්ටත් ගන්න තියෙනවා. ඔව් මේ චැලි ටික ගණන්. සාමාන්‍ය ලක්ෂ 3ක් විතර එනවා මේ බයික් එක. 3ක් විතර. ගොඩක් ගණන් මේ බයික් එක. එතකොට මේ බයික් එකේ මේ පාර්ට්ස් ඔක්කොම ගණන් ගන්න කිව්වා. ඒක නිසා මෙයාට වෙනම මාකට් එකක් තමයි මේ පදින අඩුයි ටිකක්. ඔව් මේ හෙඩ්ලයිට් එක ලාන්සර් මොඩල් එක කිව්වම මේක තමයි. ඔව්. රයිට්. ඒකත් හොඳම කන්ඩිෂන් එකේ තියෙනවා. ඒතර මෙයා කවුද? මේකත් චැබි. අපි ඉස්සර අතන දැක්කා. ඔව්. ඒකෙම මේක වෙන කලයකක් තියෙනවා. එතකොට මෙන්න මෙයා ටිකක් විශේෂයි කියලා මං හිතුවේ මොකද රෝද තුනයි. රෝද තුනයි. මෙයා මොකවුද? කයික් මොඩල් බයික් එකක් ඒක. මේක මේ අපි දන්නවා ADV කියන බයික් එක. ADV කියන 4 wheel bike. ඔව්. මේ දෙන්නේ ADV නිතර දකින්න පුළුවන් 4 wheel එකක්. 4 wheel එකක්. මේක ජනායගේ බයික් එක. මේක AW
4W ATV powerhouse එකේ බයික් එකක්. ඒ කියන්නේ වූෂාන් අයියාගේ. ඔව්. මේක මං හිතන්නේ ලංකාවේ මාරම රෙයා බයික් එකක්. මාත් හිතන්නේ මාත් මෙතනින් විතරයි දැක්කේ. මං එහෙම 3 wheelers වගේ තියනවා කියලා දැක්කෙත් මේකේ. ඔව්. මේකේ බොහොම රිජිඩ් ෆ්‍රේම් එකක් කියන්නේ මේකේ ෂොකට්ස් නැහැ. එහෙමද? එතකොට මේකේ ඩ්‍රයිව් එක මං හිතන්නේ මේකේ මේ සීට් එකෙන් එයාලා එක මේකෙන් තමයි ජස්ටිෆයි කරලා ඇත්තේ. මේක අර සෙල්ලම් කරන්න පුළුවන් ඒ ටයිප් එකේ බයික් එකක් මේක. ඔව් පෙරදී මෙතන ෂොක්ස් මොකුත් නැහැ මේකේ. පිටිපස්සේ එතකොට ෂොක්ස් මොනවා හරි පිටිපස් මේක මේ එන්න ටයිප් එක තමයි තියෙන්නේ. මොනවත් මේ වෙනස්කම් කරලා නැහැ. මේකට කියන්නේ ATC කියලා. ATC ATV නෙමෙයි. ATV නෙමෙයි. මේක තමයි අර father of ATV වගේ කියලා කියන්නේ. මෙයාට කලින් එක්කෙනා මේ. ඒ කියන්නේ මේ තියෙන all terrain cycle. all terrain vehicle නෙමෙයි. එතකොට මෙතන මේ ඇදලා මේක ස්ටාර්ට් කරන්න තියෙන්නේ. ඔව්. මේකේ ස්ටාර්ටර් මෝටර් එකක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම අර මේ අර තනකොළ කපන මැෂින් වල තියෙන වගේ පොඩි මෙකනිසම් එකක් තියෙන්නේ. මෙයාව ඇදලා තමයි ස්ටාර්ට් කරන්න තියෙන්නේ. හරි. දැන් තවත් Yamaha එකක් තියෙනවා RD50 two stroke කෙනෙක් වෙන්න ඕනේ. RD කියන්නේ මේක ගැන පොඩ්ඩක් ඉස්සර ටිකක් දෙන්න ඕනේ. Yamaha RD50 කියන බයික් එක. ඒතකොට two stroke කෙනෙක් තමයි ඒ වුණාට අර මෙහෙම තිබ්බට මේක සෑහෙන පදින්න පුළුවන් බයික් එකක්. ඔව්. මේකේ අනිවාර්යෙන් මේක මේ ඔක්කොම හදලා තියෙන්නේ. පරම්පරා ගානකට පදින්න පුළුවන් ඇති අනිවාර්යෙන්. මේක ඩියුරේෂන් එක විතරක් නෙමෙයි. මේක සෑහෙන අර ස්පීඩ් එක ගන්න පුළුවන් බයික් එකක් වගේ අනිවාර්යෙන්. ඔව්. මීට එක තියෙනවා 100ට 50cc උනාට 100ට තියෙනවා RPM එක තියෙනවා 12000ට වෙනකම්. ඒ කියන්නේ මොඩර්න් ඔයාලා හිතා ගන්න පුළුවන් ඒකේ පවර් එක මොනවා වගේ. අනිවාර්යෙන්. මං හිතන්නේ මේ මොඩර්න් ඩේ ඉන්දියන් වගේ බයික් එකකට මෙයත් එක යන්න බැරුව ඇති. මොකද RPM එක ඉක්මනට මේ two strokers ගන්නවා සහ මේ top speed එක 100ක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ 100ට මේක යනවත් ඇති කියලා. අනිවාර්යෙන් යනවා. මේකේ දැන් අර කන්ඩිෂන් එකත් එක්ක සමහරට පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ඇති. ඔව් නැත්නම් අනිවාර්යෙන්ම මේක යනවා ඇති සහ 100ට එන්න තප්පර කීපයක් ඇති මං හිතන්නේ. මේක මේ තත්ත්වෙන් දිනවා හරි දකින්න ලැබීමක් තුනයි ඉතින්. මාර රෙයා ඔය බයික්. ඔව් TZR125 අපි දකිනවා. ඉතින් මේක 50cc Yamaha version එකක්. ඔව්. ගොරිල් එකක් ඉන්නවා කළු පාට ලස්සන. මේක ගැන අපි විස්තරයක් දෙනවද? මේක Honda Gorilla. ඔව්. මේක 50cc කියන බයික් එකක්. ඒ කියන්නේ චැලි එන්ජින්මද? චැලි එකට එන එන්ජින්මද එන්නේ? නෑ මේකේ එන්ජින් වෙනස්. මේකේ GA සිස්ටම් වෙනස්. මේක එන්නේ යටේ GA එකයි අනිත් ඒවා. ඒ කියන්නේ සාමාන්‍ය normal බයික් එකක් වගේ. සාමාන්‍ය අපි දකින GA සිස්ටම් මෙන්න කියන අපේ වගේ එන්නේ ඔක්කොම යටට. ඔක්කොම මේක එන්නේ යටට අනිත් ඒවා උඩට. අනිත් ටික උඩට. මේකේ ඒක විශේෂයි. විශේෂයි. ඊට අමතරව මම දැනට ඒ කියන්නේ මේක ඉස්සරහ ලැගේජ් එකක් එනවා. ඔව්. මේකේ යම් වේට් එකක් ගන්න පුළුවන් ලැගේජ් එක. ඔව්. ඒක ප්‍රැක්ටිකල් යූස් කරන්න පුළුවන් මේක පිටිපස්සේ ලැගේජ් එකක් තියෙනවා. මට දැන්ට හම්බෙච්ච මිනි බයික්ස් වලින් මේකේ ඔරිජිනල් කන්ඩිෂන් තියෙන්නේ. මේක පේන්ට් කරලා මොනවද තිබ්බ විදිහටම තමයි. බයික්ස් වලින් කම්ෆර්ටබල්ම සීට් එක තියෙන බයික් එක තමයි Yamaha Gorilla මේ Honda Gorilla කියලා කියන්නේ. මේක මාර කම්ෆර්ටබල් අයියට උන ඉඳගෙන බලන්න. ඔව්. පදින්ටින් එහෙම මාර කම්ෆර්ටබල් ඔය බයික් එක. රයිට්. අර මේ අපි නිදා ගන්න කොට්ටකට ඉඳ ගන්නවා වගේ. නියම ඇත්තට. ඔයාලට තේරෙනවනේ කම්ෆර්ටබල් එක මොන වගේද කියලා. මං හිතන්නේ මේ අපේ බයික්ස් උත් මෙච්චර කම්ෆර්ටබල් නැහැ. නියමයි. එතකොට මේ කට්ටිය රෙයා බයික් එකක්ද Gorilla කියන්නේ? මේක රෙයා කියන්නේ අපි මංගි කියන බයික් එක අපිට සාමාන්‍යයෙන් දකින්න තියෙනවා. ඔව්. මේකත් සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් ඒ වුණාට මේ කන්ඩිෂන් කියන්නේ as it is අර තත්ත්වේ හොයාගන්න අමාරු බයික් එකක්. රයිට්. අපි යන් ඊළඟ එකට. ඒකත් පොඩ්ඩක් යුනික් බයික් එකක්. යුනික් බයික් එකක්. මේක කලෙක්ටර්ස් අයිටම් එකක්ද? ඔව්. මේක සාමාන්‍යයෙන් කියන්නේ මේක පොඩි අයට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔව්. අපි නම් පදිනවා. ඔව්. ඒ කියන්නේ ලොකු අර දුර පදින නෙමෙයි. සාමාන්‍යයෙන් මේක අර ඕනමන්ටල් විදිහට තමයි. ඔව් දැන් මේ වගේ ඉවෙන්ට් එකක උනත් එඩ මෙඩ යන්න පුළුවන් ඇති මේකේ. මේක two stroke බයික් එක. two stroke එකක්. හරි. ඇදලා ස්ටාර්ට් කරන ටයිප් එකට තියෙන්නේ. හරි මේකේ මේ තව විශේෂයක් මම දැක්කා මේ රෝද දෙකක් තියෙනවා පිටිපස්සේ එකට අලුවල වගේ. ඒක එන ටයිප් එකම තමයි. ඔව් අපි ඒකත් පොඩ්ඩක් බලමු. මම අනිත් බයික් එකකවත් ඒක දැක්කේ නැහැ. මෙයාගේ රෝද දෙකක් එක ළඟ ළඟ තියෙනවා. අර වගේම තමයි. ඔය පුරුදු ඇති මේ එන්ජින් එක නිකන් තනකොළ කපන මැෂින් එක වගේ. මෙයා 50cc නෙමෙයිද? 49. ඕකේ. cruiser type එකට හදලා තියෙන්නේ collector's item එකක් වෙන්න ඇති. මං හිතන්නේ මට නම් මේක ඉඳ ගන්න අමාරුයි. මේක අර කියන්න ඕනේ මේක මේ අපේ මෙතන අපේ බයික්ස් නෙමෙයි ඔක්කොම තියෙන ඇත්තටම. ඔව්. තව ක්ලබ්ස් එක එකතු වෙලා කරන්නේ. තියෙන එක ක්ලබ් එකක්. හරි. අපේ යාළුවෝ තමයි ඔක්කොම. ඔව්. ඔයගොල්ලෝ එකට එකතු වෙලා ගෙදර ගන්න මේක two wheel dreamers ලාගේ බයික් එකක්. two wheel dreamers. ඔව්. මේක Honda Dax. ඔව්.
යාලා ටිකක් ඔයාලගේ කියන්නේ මෙයාලා ටිකක් රස්ටික් ඔව්. කල්ට කරන කට්ටියක්. මේක Honda Dax මේකත් මම හිතන්නේ මොඩිෆිකේෂන් ගියර් බයික් එකක්. එන්ජින් කැපැසිටි එක ටිකක් වෙනස්. එක්සෝස්ට් එක වෙනස් කරලා තියෙනවා. ඔව්. මේ Dax කියන මොඩල් එක ගැන අපි කතා කරොත් චැලි එකට වඩා වෙනස් මොකද්ද මෙයාගේ මේ ෆ්‍රේම් එක වෙනස් වගේ මට chassis එක වෙනස්. ඔව්. මේකේ seating position වෙනස්. ඔව්. මේක මේ අර අපි දැකලා තියෙන අර අපි කියන්නේ බීවර් බල්ලෝ කියලා. ඔව්. සොසේජස් බල්ලෝ ඒ වගේ. ඒක තමයි මේ බයික් එක. ඒක තමයි මේකේ ලෝගෝ එකක් එනවා. දැන් නම් අපි වෙනස් කරලා තියෙන නිසා මේකේ ලෝගෝ එකක් එනවා. එහෙම වල්ලෙක් ඉන්න එක. ඉන්න එකක්. එහෙම එකක් දැක්කොත් අපිට පෙන්වන්න අපි මේ වීවර්ස් වලට පෙන්නමු. එයාගේ තියෙන යට ගැලපෙන හෙල්මට් එකක්. එතකොට තව වෙස්ප් එකක් තියෙනවා. මේ තියෙන එක හෙල්මට් එක. කෙලි පොඩ්ඩ කියලා ගහලක් තියෙනවා. ෂෝට් ෆ්‍රේම් එකක්. වෙස්ප් එකේ ෂෝට් ෆ්‍රේම් කියලා කියන්නේ. ෆ්‍රේම් කියන කැටගරි මම හරියටම දන්නේ නැහැ. හරි. ෂෝට් ෆ්‍රේම් කියන කැටගරි එක මිනි කැටගරි වලට යනවා. එතකොට මෙයාත් කන්සිඩර් කරන්නේ මිනි බයික් එකක් විදියට. ලොකු වෙනසක් පේන්නේ. ඔව්. මේකෙත් බැජස් ගොඩක් තියෙනවා මම හිතන්නේ ගොඩක් ඇවිදපු බයික් එකක් වෙන්න ඕනේ රට වටේ ගිහිල්ලා ඇති. අනිවාර්යයෙන් මේ රෙප්‍රසන්ට් කරන්නේ මේ වගේ දේවල්. එතකොට මෙයාත් ටූ ස්ට්‍රෝක කෙනෙක්ද? සාමාන්‍ය 20 ගන්න විදිහට තමයි මේක යුස් කරන්නේ. ඔව් මෙතන තමයි ගියර්ස් තියෙන්නේ. හරි අපිට හම්බුණා තව අමුත්තෙක් දිලෝ මෝටර්ස් එකේ ඕන සහ සිලෝන් ක්ලාසික් මොටර්සයිකල් ක්ලබ් එකේ වයිස් ප්‍රෙසිඩන්ට්. අපි අහලා බලමු අයියාගෙන්ම ඩුකාටි එකක් දැක්කා. මම හිතන්නේ ගොඩක් රෙයා ඇති ගොඩක් වටිනවා ඇති. මේකේ ඉස්සරෙත් පොඩ්ඩක් අපිට කියන්නකෝ අය. මේක 1960 ගණන් වල 125cc 125cc ඩුකාටි. මේ ධාවන තත්ත්වයෙන් තියෙන හොඳම ධාවන තත්ත්වය මේ ගිය අවුරුද්දේ අපි මිනි මොටෝ රයිඩර්ස් එකේම ගාලුත් ගිහිල්ලා මම මේකේ. ගාලේ රයිඩර් එකතු වුණා. ඔව්. හරි. ඒකත් එකතු වුණා මේ සිංගල් සිලින්ඩර් ඔව් 125cc බයික් එකක් මේක. ඔව්. එතකොට මේක racing මිනි බයික් කැටගරි එකට කන්සිඩර් කරන බයික් එකක්ද අයි? ඔව් ඒ කියන්නේ දැන් අපි ඇන්ටික් බයික්ස් ගත්තාම ඔක්කොම එන්නේ 250 350 ඒ වගේ ලොකු capacity. 1000 ඔක්කොම ලොකු බයික්ස් නේ ආවේ. ඔව්. ඉතින් 50cc හරි අඩුයි ආවා. සාමාන්‍ය 125 කියන්නේ ඉතින් අපේ වර්ණ කාලේ තත්ත්වය හැටියට හොඳ පොඩිම බයිසිකල් පොඩි බයිසිකල් තමයි. ඔව්. එතකොට මෙයාත් හොඳම කන්ඩිෂන් එක අයියා මම හිතන්නේ මෙයාට හම්බ වෙනකොට මෙහෙමද නැත්නම් අයියා මේක මම ගන්නකොට පේන්ට් එක කරලා තිබුණා ගෑලි වලට ගලවලා තිබුණේ එන්ජින්වත් ගලවලා එන්ජින් එක ගලවලා තිබ්බා මම ඔක්කොම රිස්ටෝර් කරේ. ඔව්. එතකොට අයියාගාව මේකට අදාළ අවශ්‍ය දැනුම තියෙනවා මේක රිස්ටෝර් කරගන්න අයියා තනියම මම කොහොමද ඇන්ටික් බයික්ස් මම රිස්ටෝරේෂන්ස් මම කරන්නේ අයියාගාවට ආවනම් ඒ අවශ්‍ය දේ කරගන්න පුළුවන්. හරි. තව මොනවද මේකේ විශේෂ දේවල් තියෙන්නේ? මේක මේ ඩුකාටි ඉතාලියන් බයික් එකක්. මේක නෝමල් සාමාන්‍ය පදින්න බයික් එකක් වෙනවා. මේක හැන්ඩල් එක නෝමල් හැන්ඩල් එක ඇවිල්ලා ටැංක් එක ඇවිල්ලා ඒ සෙට් එකත් මගේ තියෙනවා. මේ රේසින් කිට් එක තමයි මේ හයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාටම එනවා නෝමල් බයික් එක. හැටියට. ඔව්. ඒතකොට මේ ටැංක් එක වෙනස් වෙනවා. මෙහෙමනේ 아무තු හැඩේ තියෙන ටැංකියක් එන්නේ. එතකොට සීට් එක දෙන්නට ඔය මඩ් ගාඩ් එක තව ලොකු වෙනවා. මේ ඉස්සරහා මඩ් ගාඩ් එකත් වෙනස් වෙනවා. හරි. මේ එන්ජින් එක එකයි. මේ ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් ටික එනවා. මේක රේසින් කිට් එකට තමයි මේ විතර ක්ලිප් ඔන් හැන්ඩල් ඇවිල්ලා සීට් එක පොඩි වෙලා ඒක තමයි ගොඩක් පොඩි මේ මොකද මේක දෙන්නෙකුට යන්න බැරි වෙනවා දැන් තියෙන්නේ. يعني පොඩක් මෙයාම අල්ලගෙන ලීන් වෙලා වගේ යන්න පොසිෂන් එකට තියෙන්නේ. ඒතකොට එක්ස්පෝස් වෙලා තියෙන්නේ බැටරි එක නේද? ඔව්. ඒකේ එන විදිහමද? මේ බැටරි නෑ මේ මම දැන් ගන්න තියෙන බැටරි නේ මේ 6 volts නේ. මේකට එන්නේ ඒ දවස්වල ආවේ කළු පාට අර මේ ලොකු බැටරියක් ආවේ 6 volts බැටරිය ආවේ එහෙමයි 6 volts බැටරිය ආවේ ලොකුයි බැටරිය ඒ වලට ආපු කේසින් එක නෙවෙයි තියෙන්නේ. ඔව් ඒක දැන් ගන්න දෙන බැටරිය තමයි දැන් දාලා තියෙන්නේ. යූස් කරලා ඕන නිසා හදලා තියෙන්නේ. එතකොට මේක මේ අනිවාර්යෙන් ගියර් පෙට්ටියේ තියෙන්නේ දකුණු පැත්තේ මම හිතන්නේ මේ චේන් එක තියෙන්නේ දකුණේ. දකුණේ තියෙන්නේ. අනිත් බයික් වල හැම එකේම මම අනිත් මම එන්නේ. ඔව්. එතකොට මේකේ ලයිටින් මේ ඔක්කොම කියන්නේ හෙඩ් ලයිට් එක තියෙනවා ටේල් ලයිට් එක තියෙනවා. ටේල් ලයිට් එක තියෙනවා. ඒ සිග්නල් එක මේ ආවේ නෑනේ මේ වල කොහොමද පරණ වල ඉන්න නැතුව ඇති. ආවේ නෑ. දෙක ශ්‍රී ගොඩක් පරණ අතීතයක් තියෙන වාහනයක්. ඊට පස්සේ හරි තව අයියගේ මේ ටිකත් ඔව් මෙතන මේ දැන් මේ මිනි මොටෝ රයිඩර්ස් මේකට ගේන්න ඕන සයිස් එකේ වහින්ද මම ඔව් තව කීපයක් එකතු කරලා තියෙනවා Dex 50 එකක් ST50 කියන්නේ ඒක තියෙනවා චැලියක් ගෙනාවා මේකත් CD70 මේක 1970 මේක දුම් පරීක්ෂාව නෑ මේ ලේට් රෙජිස්ට්‍රේෂන් නෑ මේ නම්බර එක මේකත් මේ ළඟදී රීස්ටෝර් කරේ මගේ හොඳ හිතවත් යාළුවෙක්ගේ
මේ ළඟදී රීස්ටෝර් කරපු ඉඳන් මේකත් ඉතින් අරන් ආවා. CD70 මොකද 50 90 ගොඩක් ගොඩක් තියෙනවා 70 තියෙනවා නෑ නෙමෙයි උනට හරි අඩුයි. අඩුයි දැක ගන්න. දැක ගන්න. මේකත් හොඳම කන්ඩිෂන් එකේ තියෙනවා. එතකොට අයගාට આવුත් බලන කෙනෙකුට මොනවා හරි ඒගොල්ලන්ගේ පරණ බයික් එක අයින් කරලා තිබ්බද? ඒ කියන්නේ මේ වගේ වටින දෙයක් වෙන්න පුළුවන් නේද? කියන්නේ කොහොමද අයගේ සර්විසස් ගන්න පුළුවන් ඒගොල්ලන්ට? මට කතා කරන්න මේ බයික් එක මොකක්ද කියන්නේ සාමාන්‍යයෙන් අපි කියමු දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සමහරවිට බයික්ස් වල කෑලි නෑ. ඔව්. ඒක තමයි මම හිතන්නේ ලොකුම ප්‍රශ්නේ තියෙන එකයි. රටින් ගෙන්න ගන්නවා සමහර රටින් ගෙන්නන්නත් බඩු නෑ. නෑ. අපි හදනවා යා. මොකද අපි අයිලාගේ අනිත් බයික්ස් එක දැක්කනේ. බයික්ස් 600 ගණක් විතර තියෙනවා ක්ලබ් එකේ සෑහෙන ආසය අහන්නත් ඒ. ඒක ඇත්ත. මම මේ බයික්ස් ගොඩක් වලට ඒ පාර්ට්ස් මම අලුතෙන් හදනවා. හදනවා. ඒ කියන්නේ පාර්ට් එකම හදනවා. ඒක හදලා ෆැබ්‍රිකේට් කරලා දෙනවා. ගන්න නැත්තම් ඉතින් බයිසිකල් අයින් කරන්න බෑනේ. පාර්ට් එක අපි අලුතෙන් හදනවා. ඒකින්ද මට මේ සාමාන්‍යයෙන් ගොඩ දාන්න නැතුව නම් තියන්නේ නැහැ කොහොම හරි ගොඩ දානවා. මේක දුවන්න හදනවා. අනිවාර්යයෙන් හදනවා. මොකද නැත්නම් අතන 600 ගණක් තියෙන නිසා දුන්නේ නැහැ. අපේ රටේ ඉන්නවා හොඳ මෙකැනික්ස්ලා ඉන්නවා. හොඳ මේ ඉන්නවා කට්ටිය. ඒ කියන්නේ නැතුව නෙමෙයි. මේ කියන්නේ ක්ලබ් එකේ බයික්ස් හදන ගොඩක් අය ඉන්නවා. ඒ බයිසිකල් තියෙන අයත් ඒගොල්ලෝ හදන ශ්‍රී ලංකා මොටර්සයිකල් ක්ලබ් එකේ ඒ බයිසිකල් අයිති අයත් දැනුවත් වෙනවා කට්ටිය ඉන්නවා. ඒගොල්ලොන්ගේ බයික්ස් හදාගන්න අය ගොඩක් එහෙම ඉන්නවා. ඊට අමතරව ඉතින් මම හදනවා. ඉතින් අපේ ගරාජ් කරන ගොඩක් කට්ටිය ඉන්නවා අපේ ක්ලබ් එක ඇතුළෙත්. ඒගොල්ලොත් කරනවා. මම විතරක් නෙමෙයි අනිත් කට්ටියත් ඉන්නවා. හැබැයි අර ෆැබ්‍රිකේට් කරලා දෙන්න උනත් පුළුවන්. මගේ රස මේක උඩ මම බාරගත්තොත් මම ඒ බයිසිකලේ කොහොම හරි කරේ දුවනවම තමයි. ඒකට යන ගණන් මිනුම් ගැන කියන්න බෑ මෙහෙමයි කියලා. ඒ කියන්නේ කොහොම කරත් මම සාමාන්‍ය වැඩ බාරගත්තම වැඩේ බලලා අයිති කෙනාට මිලක් කියලා මේකට මෙන්න මේ ගානේ ඇයි කියන එක කියලා තමයි වැඩ පටන් ගන්න. නැතු හදලි වරලා අච්චරයි මෙච්චරයි කියන්නේ මොකද කස්ටමර් මාරු යටනවා. එහෙම කිව්වොත් අනිවාර්යයෙන්. ඒක තමයි ඒගොල්ලන්ට දැනුව ඒක මිල ගණන් ගැන යාකට තේරුම් කරලා තමයි වැඩ පටන් ගන්න. හරි. එහෙනම් අපි දමින්ද අයියාගේ නම්බර් එකත් පල්ලෙහාන් දාන්න වීඩියෝ එකේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් කන්ටැක්ට් කරගන්න. එහෙනම් බොහොම ස්තුතියි අපි ඊළඟ ඉවෙන්ට් වලදී ඉස්සරහට හම්බ වෙමු. Thank you very much. Thank you. අපි පොඩි කවුන්ට් එකක් දීලා බයික් එක අන්ගින් කරමු. 3 2 1 ඉතින් සිපිලි බයික් එක තියාම ඉස් කරා. සෑහෙන වියදම් කළා සෑහෙන මහන්සිලා හදපු බයික් එකක් වල සුරත් දැන් මේ බයික් එක කොච්චර කල් ඉඳන්ද හදන්නේ කොච්චර ආසාවෙන්ද හදන්නේ මෙහෙම අයිඩියා එකක් ආවේ කොහොමද මාස 6ක් 7ක් වගේ දැන් හදනවා බයිසිකලේ කෑලිත් බඩ කන්න අයියා සෑහෙන හෙල්ප් එකක් දුන්නා ඒත් එකම නවද්ද අයියා ඕවර් රේසින් එකෙන් සෑහෙන හෙල්ප් එකක් දුන්නා බයික් එක හදන්න ඒත් එකම ජපන් යනවා වෙනවා මම ගිහිනොත් පාර්ට්ස් ගොඩක් ඒවා ගත්තා. ලංකාවේ මම හිතන්නේ කැපිරිස් බයික් එකක් හදලා නැහැ. ගෝරිල් එකක්. මේක තමයි මගේ පළවෙනි බයික් එක. ලංකාවේ කරලා තියෙන. ඒක තමයි ආවේ බයික් එක හදන්න ඕනේ කියන්නේ. සාමාන්‍ය බයික් තියනවා අපි කියමු. මිනි බයික් ක්ලබ් බෙසිල් පේජ් එක කරන්නේ මම. මං ගා බයික් දැනට තියෙනවා 6ක්. තව එන්න තියෙනවා බයික් ටික. ඒ ටික අතන තියෙනවා බයිසිකල් ගෙනල්ලා ගෙනල්ලා තියෙන ටික. මිනි බයික් ක්ලබ් බෙසිල්. ඇත්තටම බයික් එක මාර ලස්සන බයික් එකක්. ඔයාලට දැක්කම පේනවා ඇති. අපි සාමාන්‍යයෙන් කියමුද මේකට කොස්ට් එක කීයක් විතර වුණාද කියලා? සුරත් අප එකක් දෙමු මේ වගේ ඩෙලිගේෂන් එකක් කරලා බයික් එක මෙහෙම ගොඩ දාලා මේ බයික් එක ක්ලියර් දාපු සම්බන්ධයෙන් ඇත්තනම මේ මිනි බයික් කියන කල්චර් එකට කැමති කට්ටිය ගොඩක් ඉන්නවා.
එතකොට මිනි බයික් එකක් හරි මොකක් හරි බයික් එකක් හරි කරනවා කියලා කියන්නේ නිකන් කෑලි එල්ලලා හරි නැත්නම් නිකම්ම පේන්ට් එකක් ගහලා නිකන් ස්ටිකර්ස් ගහලා එහෙම කරන එකක් නෙමෙයි. මොඩිෆිකේෂන් එකක් කියලා කියන්නේ ප්‍රොජෙක්ට් එකක්. ස්ටඩි එකකින් ගිහිල්ලා මොකක් හරි කල්චර් එකක් හරි නැත්නම් මොකක් හරි කන්සෙප්ට් එකක් එක්ක වැඩ කරන එහෙම දෙයක් තමයි ප්‍රොජෙක්ට් එකක් කියන්නේ. ඇත්තටම මේ තියෙන්නේ එහෙම කරපු ප්‍රොජෙක්ට් එකක්. ඇත්තටම ලස්සන ප්‍රොජෙක්ට් එකක්. ගොඩක් මහන්සිලා ගොඩක් පරිස්සම් කරලා පාවිච්චි කරන ප්‍රොජෙක්ට් එකක්. thank you. මෙහෙම බයික් එකක් ගොඩ දානවා කියලා කියන්නේ ඇත්තටම මාර දෙයක්. ඒ කියන්නේ එන්ජින් එකක් ගෙනල්ලා තියෙනවා එහෙම කරන එක නෙමෙයි බයික් එකක් ප්‍රොජෙක්ට් එකක් විතර ඉවර කරනවා කියලා කියන්නේ. මම හිතන්නේ මේකේ එන්ජින් එක 160 රේසින් එන්ජින් එකක් තියෙන්නේ. අඩියටම රේස් වෙනවා. එහෙම තමයි නේද? ආයේ මේකේ මොඩිෆිකේෂන්ස් rear shocks front shocks ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ මේ මිනි බයික්ස් ගත්තට පස්සේ මිනි බයික්ස් විතරක් නෙමෙයි. බයික්ස් කියන කැටගරිය ගත්තාම ලංකාවේ ඇතුලේ පිටරට නම් එහෙම නෙමෙයි. ලංකාවේ ඇතුලේ ගොඩක් වෙලාවට පිරිමි ළමයි විතරයි මේ කල්චර් එකට එන්නේ. ඒ වුණාට මම කියන්නේ ගෑනු ළමයි කෙල්ලොන්ටත් පුළුවන් ඒවට ආස කට්ටිය ගොඩක් ඉන්නවා මේ කල්චර් එකට එන්න. මම මේ බයික් එක රෝස නිසා කියනවා නෙමෙයි. මම කියන්නේ ඒවට ආස කට්ටියට පුළුවන් එහෙම නිර්මාණයක් කරන්න. එයාලටත් අයිඩියාස් තියෙනවා. සමහර කට්ටිය ඉන්නවා ඒ කියන්නේ පියදම් කරලා හදන්න පුළුවන්. එහෙම වුණාම ක්ලබ්ස් දෙක තුනක් තියෙනවා. ඒ අයවලා සම්බන්ධ කරගන්න පුළුවන්. මොඩිෆිකේෂන්ස් කරන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ අපේ මෙතන ස්ටෝල්ස් තියෙනවා. performance part ගෙන්නන එයාලට කියලා ඒ දේවල් කරගන්න පුළුවන්. ඔයාලා කැමති දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මේකත් ලස්සන full complete කර project එකක්. thank you මචං සුපිරි වයික් එකක් ලස්සනයි.